ආධ්‍යාත්මික අපගේ පරමාර්ථය වන්නේ ජේසුස් වහන්සේව දැන හඳුනාගෙන උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේට සේවය කිරීමටයි. ජේසුස් වහන්සේ වෙත ළඟා වීමට ස්ථිරම පහසුම මාර්ගය වන්නේ මරියතුමිය හරහාය. මරියතුමිය තුලින් ජේසුස් වහන්සේ වෙත යාමට සහ දයාවේ ආධ්‍යාත්මික ක්‍රියා තුලින් උන්වහන්සේව හඳුනාගෙන උන්වහන්සේට සේවය කිරීමට අපට උපකාර කිරීම මරිය හමුදාවේ ප්‍රධාන අරමුණ. ඔබත් කුරුණෑගල කතෝලික පදවියට අයත් නම් මරිය හමුදාව සමග සම්බන්ධ වෙලා ඔබගේ ජීවිතයට අගයක් එකතු කර ගන්නට කැමති නම් තිරයේ දැක්වෙන දුරකථන අංකයෙන් අධ්‍යක්ෂක පියතුමා අමතා විස්තර දැනගන්න. ජේසුස්වීඩයි මාදර සහෝදර සහෝදරයනි, මේ මරිය හමුදා බට ජීවිතය අපි හැමෝම අපේ කතෝලික ජීවිතය ඔප්නංවන තවත් එක කැඳවීමක් බවට පත් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතෝලිකෙක් විදියට කැඳවීමක් ලැබුවත් මරිය බටෙක් විදියට ලබන කැඳවීම තමයි කතෝලික ජීවිතය ලස්සන කරන ඔප්නංවන කාරණයක් විදියට අපිට තියෙනවා. මරිය බටෙක් විදියට ඔබ ජීවිතයකට ඇතුළු වුණොත් ඔබ කවදාවත් ඒ ඇතුළු වුණු ජීවිතයෙන් අයහපතට නපුරට අරගෙන යන ජීවිතයක් වෙන්නේ නැහැ. තවත් ඔබ වැඩිපුර යහපතට යන ජීවිතයකට තමයි ඔබ මරිබටෙක් විදිහට අරගෙන කතෝලිකයෙක් විදිහට නිකම්ම ජීවත් වෙනවට වඩා මරිබටෙක් විදිහට ජීවත් වෙලා ඒ ජීවිතය තවත් ලස්සන කරගන්න කැඳවීමකට ඇතුළු වෙන්නට කියලා ඔයගොල්ලන් හැමෝටම මම ආරාධනා කරනවා. ඒ වගේම තමයි මේ මරිබට ජීවිතය ගැන අපි කිව්වට ඒක ජීවත් වෙන කොට තමයි අපි ඒකේ රසය ඒකේ තියෙන ලස්සන අපි දකින්න. දෙව්මෑණියෝ කියන්නේ අපිට නොදැනුවත්වම අපිව ජීවිතේ ජපමාලෙත් එක්ක ස්වර්ගයට අරගෙන යන ලස්සන ගමනක්. අපි හැමෝම දෙව්මෑණියන්ට කොච්චර ආදරය කරනවද ඒ තරමටම අපිව දෙව්මෑණියෝ අරගෙන යන්නේ ජේසු ළඟට. දෙව්මෑණියන් කොච්චර දන්නවද ඒ තරමටම අපි ජේසු ගැනත් දන්නවා. ජේසු ගැන අපි කොයිතරම් නොදන්නවද ඒ තරමටම අපි දෙව්මෑණියෝ ගැනත් දන්නේ නැහැ. දෙව්මෑණියෝ කියන්නේ හැම වෙලාවම අපව ජේසු වෙතට අරගෙන යන ජීවිතයක් මිසක් අපව ජේසුගෙන් ඈත් කරන ජීවිතයක් නෙමෙයි. අපි හැමෝම මේ මරිය බටෙක් විදිහට මේ කතෝලික ජීවිතේ අපි හැමදාම ජපමාලේ උච්චාරණය කිරීමත් එක්ක අපි තව තවත් අලුත් වෙන තව තවත් ජීවිතයට ඇදහිලිවන්ත ගමනකට ශක්තිවන්තයෙක් වෙන්නට උත්සාහ කරන ජීවිත ගමනක්. මරිය බටෙක් විදිහට ජපමාලෙත් එක්ක අපි හැමෝම බොහොම ලස්සන අවසානයේ අපි ශුද්ධවන්ත ජීවිතයකට ඇතුළු වෙන කෙනෙක් වෙන්නට උත්සාහ කරමු. ජපමාලය හැම වෙලාවම ස්වර්ගයට යන ඉනිමග, ඒ ඉනිමග හැම වෙලාවම දෙව්මෑණියෝ තමයි අපිට අපි දෙව්මෑණියන්ට වැඩියෙන් ලං වෙමු. ඒ තරමටම අපි ජේසුටත් ලං වෙන කෙනෙක් වෙමු. මම ඩී.කේ. ශාන්ති. මම සාන්ත ජෝසප් දේවස්ථානයේ කුලියපිටිය මරිය හමුදාවෙන් මම කතෝලික ජීවිතයේ ක්‍රිස්තියානිකාරයෙක් විදිහට පල්ලියට යනවා, පූජාවට යනවා. ඊට වඩා ලොකු අත්දැකීමක් මරිය හමුදාවෙන් මට ලැබුණා. මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න, මගේ ආඥාවලට විශේෂ ආඥාවලට පිළිතුරු ලැබෙන්න දෙවියන් වහන්සේ මහා පුදුම විදිහට ආශිර්වාද කළා. දේවමෑණියන්ගේ මැදිහත්කම ගොඩක් ලැබුණා. ඉතින් මට ගොඩක් සන්තෝෂයි මරිය හමුදාවේ අලුත් අත්දැකීමක් තියෙන්නේ. මරිය හමුදාව කියන්නේ මොකක්ද කියන එක, මරිය හමුදාවෙන් දේවමෑණියෝ අපිට මොන වගේ ආශිර්වාද වරප්‍රසාද ජේසුගෙන් ඉල්ලා දෙනවද කියන එක ගොඩක් මට දැනගන්න ලැබුණා. තදින්ම දැනුණා. ඉතින් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම දේවමෑණියන්ටත් ස්තුති කරනවා. මම තෙරේසා වීරසූරිය දඹදෙණිය අපොස්තලුණුගේ රාජේශ්වරියගේ දේවස්ථානයේ මේ දඹදෙණිය ප්‍රසීඩියමෙන් අපි ආවේ. එතකොට අපේ මරිය හමුදාවක් විදිහට අපේ මරිය හමුදාව පටන් අරගෙන දැන් අවුරුදු 2017 පටන් ගත්තේ. මේ වසර 7ට ඇත්තටම අපිට අලුත් පිබිදීමක් තිබුණා. අපි පල්ලියට ආවා, ගියා, පූජාවට සහභාගී වුණා. නමුත් අපි නිකන් අර මද ඇදහිල්ල ඇත්තෝ වගේ හිටියේ. නමුත් දේවමෑණියන්ගේ පිහිටෙන් අපිට ලොකු ප්‍රාතිහාර්යයක්, ලොකු ශක්තියක්, අලුත් ගමනකට ලොකු ආශිර්වාදයක් ලැබුණා. මේ ලොකු ශක්තියක් ලැබුණා. අපිට ඇත්තටම මේ මරිය හමුදාව තියන්න මේ වකරුවේ අපේ කොළඹ පදවි අධ්‍යක්ෂක හිටපු රොනි පොන්සියස් පියතුමා, උන්වහන්සේට ස්වර්ගීය සම්පත් මේ වෙලාවේ පතනවා. අපිට අපි වගේ මම මේක අපේ පල්ලිය ආරම්භ කරන්න ජෙරාඩ් ජයවර්ධන පියතුමා තමයි මේ ගොඩක්
අපිට උදව් කරුවේ. ඒ හැමෝටමත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නලින් ප්‍රනාන්දු පියතුමාවත් මතක් කරනවා. අපිට වචනකින් හරි උදව් කරපු සියලු දෙනාටමත් අපිට අපේ සහකාර මරිය බටයන්ටත් අපේ ඉන්න ක්‍රියාකාරී මරිය බටයන්ටත් දේවමෑණියන්ගේ ආශිර්වාදයේ වැඩි වෙනින් ලැබලා දේවමෑණියන් වාගේ බහැපත්ව දේව සේවයෙන් වැඩි යෙදෙන්නට අපිට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගර්ලින් ෆර්නෑන්ඩෝ පුල්ලේ. මම කුඩියැප්ටිය සාන්ත ජෝසප් දෙවස්ථානට අයිති මරි බටෙක්. ඇත්තට මම 2009 තමයි මරි හමුදාවට බැඳුනේ. රූපස් පියතුමාගේ ආරාධනාව පිට. ඇත්තට මට ගොඩාක් සතුටුයි මම මේ වෙනකොට අවුරුදු ගණනාවක් දේවමාතා වහන්සේත් එක්ක ආපු ගමන ගොඩාක්ම සතුටුයි. මම ගොඩක් වෙලාවට දේවමාතා වහන්සේව දැක්ක තැන් අත්දැක්ක තැන් ගොඩාක් තියෙනවා. මට ගොඩක්ම සතුටුයි. ඒ නිසා මම හැමෝටම කියන්නේ මේ මරි හමුදාව කියන්නේ දේව අම්මාට විශේෂයෙන්ම දේව අම්මත් එක්ක යන්න පුළුවන් හරිම ලස්සන ගමනක් කියලා මම ආදරෙන් කියනවා. ඒ නිසා මම හැම කෙනෙකුටම කියනවා මේ මරි හමුදාවට බැඳිලා දේව අම්මාට සේවය කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න හැම දෙනාටම මම ආරාධනා කර සිටිනවා. ස්තුතියි ජේස්පීටයි. ජේස්පීටයි. මගේ නම මේරි ඇග්නස්. මම යකඩපොත දේවස්ථානයේ සමාදානී රාජේශ්වරීගේ ප්‍රසිද්ධියේ සභාපති සොහිරිය. ඇත්ත වශයෙන්ම මම කියනවා නම් මම 1967 ඉඳලා තමයි මරිය හමුදාවට සම්බන්ධ වුණේ. මම ඉස්කෝලේ යන කාලෙත් මරිය හමුදාව කරා. ඊට පස්සේ ටික කාලයක් නැවතුණා. නැවතුණත් මගේ අදහස වූයේ කෙසේ හෝ මරිය හමුදාවට නැවත පණ ගන්නවලා අපේ මේ මරිය හමුදාව දිගටම කරගෙන යන්න. ඒ අනුව 2000 අපි නැවත මේ ප්‍රසිද්ධියම ආරම්භ කරා. ඇත්තෙන්ම දේවමාතා වහන්සේගෙන් ලැබුණු මේ ආශිර්වාදය මගේ ජීවිතය තුළ ඒ වගේම මගේ මරිය බටහින් සහෝදර සහෝදරියන් තුළත් ඉතාම ගෞරවයක් තියෙනවා මරිය මාතාවන්ට. මේ ගෞරවය ප්‍රචලිත කිරීම සඳහා අපි ගොඩක් වෙහෙස මහන්සි වෙනවා. ඒක අපි මරිය දේව මාතා වහන්සේ හා සමග යන ගමනක්. ජීවිතේටම මේ අපිට ලබා ගන්න බැරි දෙයක්. මේක අපිට අන් අයටත් අපි සමග එකට එක් වෙන්නට කියලා මම මේ මොහොතේදී හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ මේ මරිය හමුදාව කියන්නේ අපි දේවමෑණියෝ එක්කම ස්වර්ගයට යන්න මඟ සලස්වා ගන්න මොහොතක්. ඉතින් ඒ හැම මොහොතකම දේවමෑණියෝ අපි සමග ඉන්න බව අපි විශ්වාසයි. ජේසුස් අපිට ආශිර්වාද කරනවා. උන්වහන්සේ අපි යන හැම තැනකදීම අපිව රැක බලා ගන්නවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුතියි. අපි සමග මරිය බටේක හැටියට කාලය මිලංගු කරන්නට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කර සිටිනවා. ජේස්පීටයි. ඉස්ලාම ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම දේව අම්මට ස්තුති කරන්න ඕනේ. අවංකවම කියනවා නම් මම ඇත්තටම මරිය බටේක් වීම ගැන ඉතාමත් වාසනාවන්තයි කියලා හිතනවා. මං ලෝකේ ඉන්න මරිය බටයන්ගෙන් එක වාසනාවන්ත තැනැත්තියක් කියලා මම හිතාගෙන ඉන්නේ. ඒ මොකද දේව අම්මත් එක්ක අතේ එල්ලිලා යන ගමනේදී ගොඩාක් නින්දා පහස එක ආබල දුබලකම් විරුද්ධවාදිකම් කෙනෙහිලිකම් කොච්චර ආවත් දේව අම්මත් එක්ක හිටමු නිසා මට ඒ වගේ ඔක්කොගෙම ගැලවෙන්න අවස්ථාව තිබුණා. මං ඇත්තටම දැන් ඉන්න තරුණ අයට අනිත් සහෝදර සහෝදරියන්ට කියන්නේ එන්න බලන්න මේ දේව අම්මගේ අතේ එල්ලිලා යම්කිසි ගමනක් යන්න උත්සාහ කරන්න. කවදාවත් අපිව වටන්නේ නෑ අම්මා. මේ මම ඇත්තටම මගේ ජීවිතය ආපස්සට හැරිලා බලනකොට මං ඒ ගත කරපු ජීවිතයයි දැන් ගත කරන ජීවිතයයි ගැන කතා කරනකොට පුදුමාකාර වෙනසක් දැනෙනවා. ඉවසිලිවන්තකම, දයාබරිතකම, දැන් මොනවා හරි දෙයක් කෙනෙකුට කියන්න ඕනේ නම් ඒක ඉස්සෙල්ලාම මං එයාගේ හිත කැඩුනත් එකයි නැත්ත් එකයි තරහා ගියා කිව්වා. දැන් එහෙම නෙමෙයි. ඒක සැරයක් දෙකක් හිතලා බලනවා. දෙමා මගේ අහනවා මේ අම්මි මේක මං කියන්නද? තාත්තේ මම මේක කියන්නද? කියලා. එතකොට මගේ හදවතට කතා කරනවා. ඒ නිසා මට දැන් හරීම පහසුයි. මට හිතෙනවා මං හැමෝම එක්කම මට සුහදව ඉන්න පුළුවන්. සුහදකාමීව සතුටෙන් සිනාමුසුමුණින් ඉන්න පුළුවන්. මේ දේව අම්මා එක්ක මේ යන ගමන නිසා කියලා හිතෙනවා. කවදාවත් අපිව අයින් කරන්නේ නැති මේ අම්මා කෙනෙක් තමයි දේව අම්මා කියන්නේ. මගේ අම්මට මං වදාපු අම්මට සමහර වෙලාවට
මගේ අම්මට තවත් දරුවෝ ගොඩාක් ඉන්නකොට මට චුට්ටක් අඩුපාඩුව වෙන්න පුළුවන්. ඒ වුණාට දේව අම්මට ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් හිටියත් ඒ අම්මා කවදාවත් මටවත් අනිත් දරුවන්ටවත් අඩුපාඩුවක් කරන්නේ නැහැ කියන එක මං හිතනවා. ඉතින් ස්තුතියි දේව අම්මේ දේව තාත්තේ ස්තුතියි. ඒක නිසා අපි හැමෝම ළඟ තියෙන එදිනෙදා ඔය ෆෝන් එක. ඔය ෆෝන් එකට අපිට එක දිගට පාවිච්චි කරන්න බෑ. අපි ඔක පාවිච්චි කරන තරමට ඒකේ බැටරි එක බහිනවා. හැබැයි ආයමත් අපි ඒක සම්පූර්ණම charge කරාම තමයි අපිට ඒක ආයමත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ මේ මරියබට ජීවිතේ අපේ රාජේශ්වරිය අපේ රජිනිය තමයි දේවම්මා. එතකොට දේවම්මාගේ ජීවිතේ අපිට තියෙන දේවල් අයිති කරගත්තාම අපි ජීවත් වන සමාජයේ අපි ජීවත් වන වටපිටාවේ ගැලවීම වෙනුවෙන් අපිත් ලොකු ප්‍රබල සේවයක් කරන්නට අපිට පුළුවන් වෙනවා. කතෝලික අපගේ පරමාර්ථය වන්නේ ජේසුස් වහන්සේව දැන හඳුනාගෙන උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේට සේවය කිරීමටයි. ජේසුස් වහන්සේ වෙත ළඟා වීමට ස්ථිරම පහසුම මාර්ගය වන්නේ මරියතුමිය හරහාය. මරියතුමිය තුලින් ජේසුස් වහන්සේ වෙත යාමට සහ දයාවේ ආධ්‍යාත්මික ක්‍රියා තුලින් උන්වහන්සේව හඳුනාගෙන උන්වහන්සේට සේවය කිරීමට අපට උපකාර කිරීම මරිය හමුදාවේ ප්‍රධාන අරමුණයි.